සිද්ධම් තරුණ කාලේ වනාහි කරදරමයි කරදරමයි මේ කරදර මේ හැමතැනම තුවාල කරදර තමයි මට. සාත්තරයක් රාක්කටවත් ඉන්නේ නැද්ද මිනිස්සුયો? සාත්තරයක් අහමු. සාත්තර එපා මට සාත්තර එපා මම ඕව අහන්නේ මට එපා. මේ අතපය ගැල්ලා ඉන්නේ මම ඕව අහලා තමයි මට එපා. මට එපා මට දරුණු කමන්නේ මේ මොන දරුණු ස්වස්ති සිද්ධම් සාත්තර එපා. ශාන්ති තමුසෙක ශාන්ති. ඉක්මන් ගුණයි. මේකෙන් තමයි යන්නේ ඉතින්. මේ පාරේ ආවා කියලා තමයි කිව්වේ. මිනිහ ඇත්තම කියනවා කියලා මට ඩයල් එකක් කිව්වා. එන්න මූ අල්ලගම් බා. ගෙන් ආවම් බා. ආපම් මල්ලි. මේ සාත්‍රකාරයෙක් කියන්නේ නේද? මේ ෆැමිලි පාර්ට් එකක් නම් ඉඳි. සාත්‍රකාරයෙක් යනවා වගේ දැක්ක මල්ලි. එනෝක යන්නේ නේද? සාමුදේ හොඳට මතකයි බොරුව. එන එනෝක. එනෝක. නෑ මතකයි කියන්නේ මතකයි මූණ මතකයි හරි. අතුමාරි මතකයි එනෝක. යන්න. ආඩ ගියාට අඳගෙන ගියා කියලා මතකයි නේද? තාත කොර. ඉසේ. වැඩක් වක් කරගන්න දෙන්නේ නැහැ. මම කියනවා තාම මාසයක් මුදින් තාපා. මේ මල්ලි නිකන්නෝ. මේ නෝයි. මේ ඔයා තුවාල කරගෙන ඔයා කියන මේ පැත්තට සාත්‍රකාරයෙක් ගියා. සාත්‍රකාරයෙක්? ඔව් ෆැමිලි පාර්ට් එකක් ගත්තේ. අන්නේ thank you මල්ලි මම බහලා නෑ එන්නේ ඔබ කොහෙද බයි බලා හුවෙන්ද කිමද මා බලට තේරෙන්නේ නැහැ දෝලාවෙන් වැනි ආකාරයට මෙවැනි ස්ථානයක ස්වස්ති සිද්ධම් ඇත්තම කියනවලු නේද? ඇත්තම කියන්නේ මිමා සාත්තර මට දැන් මේ දැන් ඔබතුමා කොහෙන්ද දෙන්නේ හිමාලයේ අහන්න එපා බොරුකාරයෙක් අහන්න එපා ඉන්දියාවේ බොරු වැඩක් නෑ බොරු අහන්න මේ හිමාලයේ ඉඳන් කියලා ඇවිල්ලා හිමාලයේ ඉඳන් වෙයිලා තියෙන්නේ හිමාලයෙන් කාගෙන බොරු කියයි බා මෙච්චර දුර ඉඳන් ඇවිල්ලා බොරු කියලා යන මුට පිසුදෝයි